යෝ මොකද වෙන්නේ කොළඹ මේක අයරද සීන් එක මෙහෙමයි කලින් වීඩියෝ එක ටිකක් සද්දෙන් කතා කරා හරි දැන් මේ වීඩියෝ එක කතා කරන්න වෙන්නේ නැහැ 10ට වෙලාව ගෙදර කට්ටේ නිදි මට වැඩි කෑ ගහන්න බෑ හරිද ඔකයි සීන් එක කලින් හිටියේ අතන දැන් ඉන්නවා මෙතන ඊළඟට අතන මයින්ද මත් ඉන්නවා මෙතන හරිද අද මචං රියැක්ෂන් කරන්න යන්නේ එන ආතල් කන්ටෙන්ට් ටිකක් දාන්න සෙට් එකේ වීඩියෝ එක හරිද මට අද කෑ ගහලා හැබැයි hina වෙන්න බෑ මචං රියැක්ෂන් කරන්නේ චමිදුලාගේ හරිද දැන් ඒක කියන්න ආවා දෙතුන් පාරක් මේ නෝමල් වීඩියෝ තේරුමුගේ බලලා තියෙන්නේ මේ හින්දා මං හිතාගත්තා නිකන් ෂෝට්ස් වගේ බලන්න කියලා ෂෝට්ස් එන ගොඩක් දාලා තියෙනවා මට මේක මගේ අරුනේ කොහොමද කියලා තමයි හිතා ගන්න බැරි කවන්නේ අපි එකින් එක බලමුකෝ එහෙනම් අපි යන් වීඩියෝ එකට යාළු වෙනවා මචං මොකද වෙලා දෙන්නේ මොකදම තනියෙන් මන්නේ මේ මොකද්ද ඔය කියවන්නේ ඔබට තේරෙනවද තේරෙන්නේ නැහැ බං ඒක මොකද්ද බං කියන්නේ දැන්නේ බං වැඩේ තේරුනේ පොඩ්ඩක් ඉන්න බං හරි මට කියපන්කෝ දැන් උඹ ෂොට් කීයක් දැම්මද කියලා ඉරෙන් නෑ බල්ලෝ අතින් පෙන්න බං හතරයිද කවුද 5 minutes later දැන් කියපන්කෝ බට තේරෙන්නේ බං ප්‍රශ්න ගැන කියන්න බං මට එක එක ප්‍රශ්න එපා වෙලා තියෙන්නේ ඒකයි මම මේ බොන්නේ දැන්නේ තේරුනේ ප්‍රශ්නද ප්‍රශ්න අපිටත් තියෙනවා බං මේ තරදුවට තේරෙන්නේ නැහැ මම පැහැදිලි කරලා ඉන්න මොකද්ද තේරෙන්නේ නැහැ දැන් උත්තර මොකෝ මේ මොකොත් නෑ කැල්ලත් එක්කද අර නෙත්මි සෙට් මං කිව්වේ ඉතින් කෙල්ල හොඳයිද නැත්තුව යකෝ කනට ඇහෙන්න කතා කරන්නේ නැහැ බං පට්ට අහිංසකයි බං රණ්ඩු වෙනවා කියන එක දන්නෙත් නැතුව ඇති යකෝ මං එයාට කතා කරන්නේ තව පැටිය කියලා බං හැබැයි මොනවා නැතත් මට කනක් ඇහිලා ජීවත් වෙන්න බං මොකෝ එදත් මගේ ෆොටෝස් වලට ලයික් දාන්න එපා හાર્ට් දාපන් කියලා. වෙන නැට් පිටෙන් ගෙවන්න උඹට දාන්න පුළුවන් මගේට තමයි දාන්න බැරි. හැබැයි පුතෝ නඩමක් නෙවෙයි නටලා හුවම් කොතල ගන්න පොලේ. හා පැටියද සෝරි බබා අයියේ මෙන්න ඒ සෙට් වෙයිද බං සෙට් වෙනවා බං මමනේ උඹට ලයින් කරලා දුන්නේ ඔක සෙට් වුණා වගේ නේ උඹ අපිට ගල් බෝතලයක් අතරන් දීපන් ඈ මේ කන කට්ටට අනිවාර්යෙන් සෙට් වුණොත් ගල් නෙමෙයි රෙඩ් ලේබල් එකක් හරි අරන් දෙන්න මෑ ඊ හණ්ඩලු බං අහපන් ඔනේ මට ලැජ්ජයිනේ බං අහපන් හරි අහන්න ඔබපන් ඊ කැමති කිව්වා බං කිව්වනේ උඹට ඔක සෙට් වෙනවා කියලා රෙඩ් ලෙවල් එකක් තමයි ඈ ඊකි කියන උඹල දෙන්නට කැමති නෑ උඹල දෙන්නව බ්ලොක් කරන්න කියලා බං ඕවා වෙන වැඩ තමයි අප්පෝ ඒ වල හොන්දු හරියන්නේ නෑ බං අපි වෙන එකක් බලමු මේ කවපකින් දොබ්බ අපිව කපනවා බං නේද මේ එරිස් යස් වාරියක් නෑ බං මගේ යාළුවා කමෙන්ට් කරන්න එපා විමේෂ් විමේෂ් ඊ මොකද්ද බං උනේ පොඩ්ඩක් දැන් කෝල් එකක් කරන් බං විමේෂ් විමේෂ් මන්දන
copyright 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 උඹට කියන්න බං යාළුවෝ ගැන දැනගත්තේ මම මේ ළඟදී. ඒ ඇයි බං? නෑ බං එහෙම බලද්දි මොකද මේකේ? රත්තරන් යාළුවෝ. හරි දැන් මොකද්ද උනේ කියපන්කෝ. ෂි. නෑ බං කැම්පස් එකේ ගෲප් ප්‍රොජෙක්ට් එකක් තිබ්බා. මමත් එක්ක යකෝ එකටම හිටපු මගේ උන් එක බත්පත කාගෙන හිටපු මාව ගෲප් එකෙන් හරලා මේ ජීවිතේට දැකපොත් නැති උන් දෙන්නේ ගෲප් එකට දාගෙන. අන්තිමට මට ගෲප් එකකුත් නැති වුණා. ඒව කරන්නේ හරිද කියා? අඩෝ ඒක නම් එන අවුල් වැඩක් බා. ඒක එන ධාතු වැඩක්. බලන් අපි කවදාවත් උඹව කපනවද කියලා. උඹට ඕනි දෙයකට ඉන්න ඕනි. උඹට ඕනි තැනකට අපි කතා කරනවා. උඹ නැතුව කිසි දෙයක් කරන්නේ නැහැ නේ බං අපි. ඒ මචං විමේෂ් මේ උඹේට ට්‍රිප් එක යන්න කොල්ල ඔක්කොම කතා කරානේ. මේ අනිවාර්යෙන් කතා කරපන් ඈ. අනික නිපුන්ටයි තරඳුටයි අනිවාර්යෙන්ම කතා කරනවා. උන් නැතුව ට්‍රිප් ගිහිල්ලා වැඩක් නැහැ නේ බං. මේ වෑන් එකට උදේ 5 වෙත් ගියන්න කියපන්. නැත්තම් පරක් වෙලා අතල් අපේ ගන්න බෑ. මාත්. දවස් 3ක ට්‍රිප් එක. ට්‍රිප් එක? උඹලා ට්‍රිප් එකක් යවද බං? අද උඹ ගාව වස පුස්බයික. ඔයාගෙන දිනසබන් තමයි මම ගාන්නේ. ගානකොට මාව මතක් වෙනවා. ගානකොට මම මතක් වෙනවා. මමද? මං කෑවා බං. ඔබ කෑවද? ටක් කෑවා. මොකද බං බල්ලා තියා බලාගෙන බය වෙලා වගේ බලන් ඉන්නේ. උඹලා බලලා කතා කරනවා බං. ඔබට අමු කැවිලාද බං? සත්තු කතා කරනවද? මෝඩේ යකෙක් නෝ. බල්ලෝ කතා කරනවද බූරුව? කොහොමද? ඒ චූටි කුකු. තව මොනවා හරි කියනවකෝ. පාඩි ඉරහකුම් කන්න. අම්මා! මේ කතාව අහගන්න බොරු මර්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මර්සි මට තේරෙනවා. ආයි බෙක් කලින් එනා කියලා කොල්ලන්ට බොරු මරිසි දාන්න බෑ. හරි බං පොඩ්ඩයි පරක්කුනේ. පොඩ්ඩයි අනේ මල්ලි උඹලා මිනිස්සු අපි මිනිස්සු බොරු මරිසි දාන්න එපා. තෝ ආයෙ වදනයක් අල්ලගත්තද? මේ උඹලා මිනිස්සු අපි මිනිස්සු බොරු මරිසි දාන්න බෑ. මේ බොරු මරිසි දාන්න බෑ. ඒ හොමිදා මරිසි දාන්න බෑ. මරිසි දාන්න බෑ. උඹලා මිනිස්සු අපි මිනිස්සු ඒක බොරු මරිසි දාන්න බෑ. මේ දැන් අතව නවත්තගනි. බීලුවකන් සීමාවක් තියෙනවා. අනේ මේ බොරු මරිසි උල උලට බං ආතල් එකක්වත් තේරෙන්නේ නැහැ. ෂිට්. මම ශමිලා ලියනාරච්චි. උඹ එක එකාගේ සින්දු කිව්වට උඹ නිකන් හිතන්න මම පොෂ්පරක් කියලා. උඹේ මම එකම දෙන්න දැනගනි. මෙතනින් වීඩියෝ එක නවත්තනවා. කට්ටියම සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඊළඟ වීඩියෝ එකේ සුපිරි ආතල්ලයක් දෙන්න බලාගෙන ඉන්නේ. මෙච්චරයි කතාව. වැඩි කියන්න දෙයක් නැහැ. එහෙනම් මෙච්චරයි. ආදර මේ වීඩියෝ එක ඉවරයි.